පොඩි කාලෙකට පස්සේ ඔයාලව බලන්න ආයෙත් මම ආවා. ඉතින් මාස 6කට පස්සේ තමයි මම වීඩියෝ එකක් දාන්නේ සහ මම ගෙදර ආවේ. ඉතින් මගේ කාමරය හොඳටම හැඩි වෙලා තියෙන්නේ. මගේ මල්ලි මේ කාමරේ තමයි යාගේ වැඩ ටික කරගෙන තියෙන්නේ. ඉතින් කාමරය හොඳටම හැඩි කරලා තියෙන්නේ. මොකද යාස් කරන්නේ නැහනේ. ඉතින් මගේ වැඩ පාඩම් වැඩ පටන් ගන්න කලින් මේ කාමරේ ආයෙමත් අස් කරන්න ඕන. මේ තියෙන්නේ මම කොළඹ ඉඳලා එහෙදි පාවිච්චි කරපුවා මේ ගෙනාපු ඇඳුම් අරවා මේවා ටික. ඉතින් මේ ටිකයි ඊට පස්සේ මමගේ තිබ්බ ටිකයි ඔක්කොම ටික ආයෙමත් තිබ්බ විදියටම මේකේ ඉන්න පුළුවන් විදියට ලස්සනට අස් කරලා ගමු පාඩම් වැඩ ටික පටන් ගන්න කලින්. මුලින්ම ජනෙල් ටික තමා ඇරියේ. මේවා ඇරලවත් නෑ. මන් දන්නවා මාස ගානකටවත් අපේ මල්ලි මේවා ඇරලා නෑ. ඉතින් මාර දූවිල්ලක් තියෙන්නේ. ඉස්සෙල්ලම ජනෙල් ටික ඇරලා ඊට පස්සේ තමයි ගෙනාපු බඩු ටිකයි තියෙන බඩු ටිකයි ඔක්කොම එක තැනකට කරලා රෙදි නමලා ඔක්කොම කරලා අස් කරන්න ඕන. මේ බලන්නකෝ අපේ චූටියා. මෙයා නැතුව මං ගොඩාක් පාළුවෙන් හිටියේ. ඉතින් මෙයාත් ඉන්නවා මං ගාවට වෙලා. හරි. එහෙනම් ඉතින් දැන් අස් කරන්න පටන් ගමු. ඉස්සෙල්ලම කරපු වැඩේ තමයි රෙදි ටික නමා ගන්න එක. ඉතින් රෙදි ටික නමලා ඒවා කපට් එකට දාලා ඊට පස්සේ තමයි ඉතුරු වැඩ ටික කරන්න මම පටන් ගත්තේ. ඔන්න මේ දෙන්නවත් ඇඳෙන් තියාගත්තට පස්සේ ඇඳ දැන් සම්පූර්ණයෙන්ම අස් කරගෙන ඉවරයි. මේ තියෙන්නේ ඇඳ අස් කරගත්තට පස්සේ බලන්න ලස්සනට තියෙන විදිය. තිබුණේ ගොඩක් අවුලලා. එහෙනම් ඉතින් දැන් ඊළඟට පොත් මේසෙ අස් කරගමු. මේසෙත් අස් කරගෙන අලුත් මේස රෙද්දකුත් දාලා මෙන්න මේ බෑග් එක තමයි මගේ පොත් ටිකයි මගේ පෑන් පැන්සල් ටිකයි ඔක්කොම මම දාලා ගියේ. ඉතින් දැන් ඒ ටික එළියට ගමු. ඒවයිත් ගොඩක් දූවිලි තියෙනවා. ඉතින් ඒ ටිකත් පිහ දාලා තමයි ආයෙමත් ගන්න ඕන. මේ අතරතුරේ මම ඔයාලට කතාවක් කියන්නම්. ජපනීස් ස්ටඩි කරන්න පටන් ගත්තේ 2023 දෙසැම්බර් මාසේ. මුලින්ම තියෙන N5 level එක ස්ටඩි කරලා මම N5 level එකට තියෙන එක්සෑම් එක 2024 ජූලි මාසේ ලියලා එක්සෑම් එක පාස් වුණා. ඊට පස්සේ N4 level එකට පාඩම් කරලා 2025 ජූලි මාසේ N4 level එකත් ලිව්වා. N4 level එක ස්ටඩි කරාට පස්සේ ඒත් එක්ක මම ස්කිල් ටෙස්ට් එකට අවශ්‍ය
ක්ලාස් එකටත් ගිහිල්ලා ඒකත් ස්ටඩි කරන ගමන් තමයි හිටියේ. N4 level එක ලිව්වට පස්සේ රිසල්ට් එනකන් කියලා මම කොළඹ නැවතිලා ජොබ් එකක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ජොබ් එකේ මට මාස 6ක් එක දිගට කරන්න වුණා. ඒ හින්දා මගේ ස්කිල් එක මට චුට්ටක් කල් දාන්න සිද්ධ වුණා. නමුත් ජොබ් එකත් ඉවර කරලා ඇවිල්ලා මම ආයෙමත් ගෙදර ආවේ ස්කිල් එක කොහොම හරි ඉක්මනට ඉවර කරගෙන ජපන් සිහිනය ඉක්මනටම සාර්ථක කරගන්න බලාගෙන. ඉතින් ඔයාලට මම කියන්නේ මොනවා හරි දෙයකට ආසාවෙන් කරනවා නම් ඒක කවදාවත් ඒ හීනය මැරෙන්න නම් දෙන්න එපා. හීන දකින්නේ බලලා නිකන් ඉන්න විතරක් නෙමෙයි ඒ දේ සැබවින්ම අත්විඳින්න. ඉතින් කල්ලිකුත් වෙන්නේ නැහැ හීනයක්. හීනෙට පණ දෙන්න ඔයාලා වැඩ කරන්න. මේ දැන් පෙන්නන අයිටම් ටික මම ගත්තේ මම වැඩ කරපු තැනින්. ඉතින් මේ අයිටම්ස් ගොඩාක් මිල අඩුයි. රුපියල් 195යි 120යි 150 වගේ ගණන් වලට තමයි මේවා තිබුණේ. ඉතින් බලන්න මේවා කොච්චර ලස්සනයිද කියලා. ඔන්න ඉතින් විනාශලා තිබුණ මගේ ස්ටඩි ටේබල් එක පාඩම් කරන්න ආස විදියට කාම් විදියට මම ලස්සනට අස් කරගෙන තියෙනවා. ඉතින් මේ විදියට තියෙනකොට මට ඉතින් දවසෙම උනත් පාඩම් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් දැන් අපි යමු අපේ ඊළඟ වැඩේට. ඒ තමයි මගේ මෙන්න මේ මෙතන කණ්ණාඩිය ළඟ අස් කරගන්න ඕන. මන් ළඟ තිබ්බ ඉයරින්ග්ස් ටික හැන්ග් කරගන්න මම මේ ලස්සන හැන්ගර්ස් දෙක පාවිච්චි කරනවා. මේ වයින් මගේ ඉයරින්ග්ස් ටික ලස්සනට ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඉතින් මේ විදියට මන් ළඟ තියෙන බඩු ටික ඔක්කොම ලස්සනට කණ්ණාඩිය ගාවේ හසුර ගන්න ඕන. ඔන්න ඉතින් එතනත් මම ලස්සනට පිළිවෙලට අස් කරගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් මම අද දවසේ මගේ රූම් එක අස් කරගත්ත ෆයිනල් ලුක් එක බලමු.
ඉතින් කාමරෙත් ක්ලීන් කරගත්තට පස්සේ ආයෙමත් මම මගේ ස්ටඩීස් පටන් ගන්න තමයි හදන්නේ මේ තියෙන්නේ ඊට පහුවෙන්ද දවස. ඉතින් මේ විදියට අලුත් විදියට මගේ ස්ටඩීස් ආරම්භ කරලා ඔයාලත් එක්කත් මම කලින් වගේම මගේ ස්ටඩි ටිප්ස් ෂෙයා කරගන්නම්. එහෙනම් ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මම යනවා හැමෝටම බයි.